අපේ පවුලේ අවුරුදු කුමාරයාගෙන් තමයි මේ ලස්සන අප්‍රේල් මාසය පටන් ගත්තේ. මම පුංචි කෙනෙක් කරපු අපේ ලොකු පුතාගේ උපන්දිනේ ඉදලා තියෙන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදාට. අප්‍රේල් කියන්නේ අවුරුදු කුමාරයා එන මාසෙනේ. ඉතින් අපේ පවුලට අවුරුදු කුමාරයා විදියට ආවේ අපේ මේ ලොකු පුතා. ඉතින් ඒ දවසේ නංගිවයි මල්ලිවයි පවුලේ අනික් හැම දෙනාම එකතු කරගෙන කේක් කපලා මේ විදියට කට්ටියම එදා හරිම සතුටින් හිටියා. සාමාන්‍යයෙන් උපන්දිනයක් කියලා කියන්නේ අපි පන්සලට අනිවාර්යයෙන්ම යන දවසක්. පොය දවස්වලට එහෙම නැත්නම් විශේෂ දවස්වලට වගේම උපන්දිනේටත් පොඩි කාලේ ඉඳලම පන්සල් යන්න, බුදුන් වඳින්න, ආශිර්වාද ගන්න, ඒ ලස්සන දවස හරි විදිහට ගත කරන්න පොඩි කාලේ ඉඳලම ළමයිව පුරුදු කරන්න ඕනේ කියන අදහස මගේ තියෙනවා. ඉතින් පුංචි 3 දෙනාත් එකතු කරගෙන, පවුලේ කීප දෙනාත් එකතු කරගෙන අපි එදා ගියේ මේ ඔලබඩුව රජමහා විහාරය වඳින්න. හරිම ලස්සන නිස්කලංක පරිසරයක තියෙන පිළිවෙලට පිරිසිදුව සහ හිතේ සැනසීමෙන් යුතුව බුදුන් වඳින්න පුළුවන් හරිම ලස්සන පන්සලක් තමයි මේ ඔලබොඩුව රජමහා විහාරය කියලා කියන්නේ. අප්‍රේල් මාසේ පළවෙනිදා යෙදලා තිබුණේ පොය දවසක්. ඉතින් ඒක නිසායි මේ සෙනග ටිකක් ඉන්නේ. සිල් නැත්තන් හිටියත් එදා පොය දවසේ බුදුන් වඳින්න ආපු ඒ පිරිස හිටියත් ටිකක් ලොකු පරිසරයක පන්සල පිහිටලා තියෙන නිසා හරිම නිස්කලංක ඒ වගේම කිසිම කලබලයක් නැතිව බුදුන් වඳින්න ඒ වන්දනාමාන කරන්න පුළුවන් පරිසරයක් ඒ අවස්ථාවේ තිබුණා. ඉතින් පොය දවසක් නිසා අපේ ලොකු පුතාගේ උපන්දිනෙත් නිසා මේ වගේ ලස්සනට හවස් වරුව ගත කරන්න පුළුවන් වුණාට මගේ හිතේ තිබුණේ පුදුමාකාර සතුටක් ඒ වගේම සැනසීමක්. මේ අප්‍රේල් 14 වෙනිදා සිංහල හින්දු අලුත් අවුරුද්ද දවසේ. මේ සැරේ අලුත් අවුරුදු උදාව යෙදලා තිබුණේ උදෑසන 9:32ට. එක ගෙවල් වල එක විදිහට අලුත් අවුරුදු උදාව සමරන්න නැතිනේ. රතින් පත්තු කරන්න නැති, කිරි උතුරවන්න නැති. අපේ ගෙදර බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ ගිලන්පස මේ දේවල් පූජා කරලා මේ අලුත් අවුරුදු උදාව හරිම පහන් සිතින් යුතුව සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් තමයි මේ විදිහට අවුරුදු උදා වුනේ. මේ පාර අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර කරන්න තිබුණේ රතු පාට ඇඳගෙනනේ. රක්ත වර්ණයෙන් යුක්තව තමයි මේ පාර අලුත් අවුරුද්ද සමරන්න තිබුණේ. ඉතින් මේ තියෙන්නේ අපේ අලුත් අවුරුදු කෑම මේසය. මේ ටික ලෑස්ති කරන්නේ ආහාර අනුභවය සඳහා වෙන නැකත හරි විදිහට ඉෂ්ට කරන්න. අම්මත් එක්ක එකතු වෙලා ගෙදර හදපු කොකිස්සල, කැවුම් වල රහ බලන්න නැකත එනකන් බලන් ඉන්නවා කියලා කියන්නේ හරි අමුතුම හැඟීමක්. ඇත්තටම මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපේ හිතවලට ගේන ඒ හැඟීම, නිදහස, සතුට එක වචනෙන් විස්තර කරන්න බෑ. ඒක ඇත්තටම හිතට ගතට වගේම හැම වෙලාවම දැනෙන දෙයක්. මම හිතනවා ඔයගොල්ලෝ මාත් එක්ක ඒකට එකඟ වෙයි කියලා. ඒ වගේම ඔයාලගේ අලුත් අවුරුද්ද ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ වගේ හරිම රසවත් අවුරුදු මේසයක් එක්ක තමයි අපි ආහාර අනුභවය සඳහා ලෑස්ති වුනේ. අලුත් අවුරුද්දේ අවුරුදු කෑම මේසය ඉඳුල් කරන්න තාත්තා ඉන්න ඕනේනේ. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් අවුරුදු කෑම මේසේ පහන අම්මයි තාත්තයි එක්ක දැල්වලා මේ අලුත් අවුරුද්දේ අනුභව කිරීමේ නැකත තමයි අපි කරන්නේ. ආහාර අනුභවයේ වගේම ගනුදෙනු කිරීම, වැඩැල්ලීම කියන චාරිත්‍ර වාරිත්‍ර ටිකත් අපි ඒ විදිහටම කළා. ඉතින් මම මේ ආහාර අනුභවය කියන චාරිත්‍රයෙන් මෙතනින් මේක අවසන් කරනවා. මේ අප්‍රේල් මාසේ 18 වෙනිදා. අප්‍රේල් මාසේ 18 වෙනිදා අපේ බුද්ධි පැංචෝ ටික ආවා අපිව බලන්න අපේ ගෙදර. ඉතින් ඒගොල්ලෝ කට්ටිය එකතු කරගෙන මම කළා අවුරුදු උත්සවයක්. අවුරුදු උත්සවවලට මේ දවස් ටික ටිකක් යන්නත් අමාරුයිනේ. මොකද අවුව සැර වැඩි, රස්නේ ඔය ටිකත් එක්ක පොඩ්ඩක් අවුව බහිනකන් ඉඳලා පොඩි තරඟ වගේක් එක්ක පොඩි 3 දෙනාත් එක්ක අවුරුදු උත්සවයක් කියන්න තමයි මම එදා ලෑස්ති වුණේ. ඉතින් මේ කණාව මුට්ටි විඳින තරඟයේ
තුන්දෙනාත් එක්ක සෙල්ලම් කරනවා කියලා කියන්නේ ලේසි වැඩක් නම් නෙමෙයි. මොකද තුන්දෙනාටම ඕනේ දිනන්න. ඉතින් හැබැයි මේ වගේ දෙයක් සංවිධානය කරලා ඒගොල්ලොත් එක්ක සතුටු වෙලා ගෙදර කට්ටියත් එක්ක සතුටු වෙලා හරිම ලස්සන විදිහට සමරන්න පුළුවන් මේ ගැන ඇත්තටම මට තියෙන්නේ හරිම ලොකුම සතුටක්. සෙල්ලම් කරන්න උසක් මදි. හැබැයි අයියලත් එක්ක හරියට තරඟ කරන්න සෙල්ලම් කරන්න තියෙන්නේ පුදුම ආසාවක්. ඉතින් මේගොල්ලන්ගේ මේ කෝලං එක්ක ඇත්තටම දවස යනවා තේරෙන්නේ නැහැ. අපි හැම වෙලෙම එයාලගේ සතුටත් එක්ක අපේ සතුට හොයාගන්න දරන උත්සාහය ඇත්තටම සාර්ථකයි කියලා මට හිතෙනවා. මේ දේවල් දකිනකොට මට හිතෙනවා නංගිට අයියලා දෙන්න ඉස්සරහටත් හරි දේ තෝරගන්න හරි උපදේශක් දෙයි නේද කියලා. අපේ පවුලේ දඟයා තමයි යූරි පුතා. කොච්චර හැම සෙල්ලම කරන්න ගියත් එයාට තමයි හැම එකකම ඉස්සෙල්ලාම ඕන වෙන්නේ. එයා තමයි දඟම. අපේ ලොකු පුතා තමයි අවුරුදු කුමාරයා. එයා තමයි ඉතින් ලොකු අයියා වගේ හැම එකටම උපදෙස් දී ඉන්න එක්කෙනා. Hari-hari. 1, 2, 3. Ekal sebenarnya pumpat. Mana sebenarnya? Pumpat. Sebenarnya pumpat hayek. Pumpat dah. එයාලත් එක කරන්න පුළුවන් හැම සෙල්ලමක්ම මං එදා කළා. බැලුම් පුපුරන එක, දෙහි ගෙඩිය මත හැන්ද තබාගෙන යන එක, ගස්ලපු ගෙඩිය ඇට ගණන් කරන එකත් කළා. පුංචි ගස්ලපු ගෙඩියක් ඒකේ එක ඇටයක්වත් තිබුණේ නැහැ. හරි උත්තරේ කිව්වේ චූටි පුතා තමයි. ඉතින් මේ වගේ හරිම අමතක නොවන ක්‍රීඩා තරඟ කියලා එයාලා තුන්දෙනාත් එක්කම සතුටු වෙන්න ලැබුණ එක වගේම අවුලේ කට්ටියක් පිටු කරගෙන මේ වගේ සතුටු වෙන්න මම අමතක කළේ නැහැ. අලුත් අවුරුද්ද කියලා කියන්නෙම පවුලේ අය එකට ඉන්න එකනේ. ඉතින් මේ පවුලේ කට්ටියම එකතු වෙලා සතුටු වෙලා මොකක් හරි දෙයක් තිබුණ නැත්නම් වැඩකුත් නැහනේ අලුත් අවුරුද්දේ. ඉතින් මේ විදිහට හැමෝම එකතු වෙලා කරපු අලුත් අවුරුද්ද ඇත්තටම සතුටු හිතෙන අලුත් අවුරුද්දක් විදිහට පත් කරගන්න මට පුළුවන් වුණේ එක ගැන මට ඇත්තටම තියෙන ලොකුම සතුටක්. අන්තිමේදී ඉතින් තරඟ රණ්ඩුවකින් ඉවර වෙන ඒවාත් තිබුණා මෙන්න මේ විදිහට. එයාලා වෙනදට දකින අවුරුදු උත්සවවල තියෙන ක්‍රීඩා වගේම මේ වගේ හරිම විනෝද එයාලා නොකරපු ක්‍රීඩා කරන්නත් මම අමතක කළේ නැහැ. මොකද මම හොඳටම දන්නවා මේ එකතු වෙන මතකයන් දවසක හරිම සුන්දර මතකයන් විදිහට අපිට බලන්න දකින්න මතක් කරන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ නගරේ ඉන්න කට්ටියත් ගමට එන ගමේ ඉඳලා අවුරුදු සිරිය අසිරිය විඳ ගන්න හරිම සුන්දර දෙයක් නේ. මේ වගේ දෙයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.
අපේ ලංකාවේ තියෙන සම්ප්‍රදානුකූලව චාරිත්‍ර වාරිත්‍රාත් එක්ක මේ වගේ දෙයක් එකතු කරන ගන්න එකෙන් අපේ ජීවිතවලට ලස්සන මතකයන් එකතු වෙනවා කියලා ඔයාලා අපි හැමදෙනාම දැන් දන්නවා. ඉතින් ඔයාලගේ අවුරුදු කොහොමද? ඒ අවුරුදු උත්සවවලට ගියාද? මේ වගේ චූටි පැංචි ටිකක් එකතු කරගෙන අවුරුදු උත්සවයක් සැමරුවද? ඒවා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ මතක පොතටත් එකතු කරන්න අමතක කරන්න එපා. අන්තිමට මම එයාලට කියලා දෙන පාඩම තමයි මේ වගේ තම තමන්ගේ සහෝදර සහෝදරියන් එක්ක පවුලත් එක්ක යාළු යෙහෙලියෝ එක්ක එකතු වෙලා කරන දේවල් කරන තරඟ ජයග්‍රහණම නෙමෙයි. ඒවා ඒ මොහොතේ ලබන හරිම සුන්දර සතුට හිතෙන මතක කියලා එයාලට උගන්වන්න තමයි මෙන්න මේ වගේ ලස්සන දේවල් කරන්න මම උත්සාහ කරන්නේ. ලොකු පොඩි ભેදයක් නෑනේ අවුරුදු උත්සවවලට අවුරුදු තරඟවලට. ඉතින් මේ පුංචි කට්ටියත් හරිම ආසයි අම්මලා තාත්තලා ආච්චිලා සීයලා එක්ක තරඟ කරන්න. ඉතින් මම තව තරඟයක් මේ විදිහට පවුලේ හැම දෙනාම එකතු කරගෙන කරන්න තමයි මේ ලෑස්ති වුනේ. අලුත් අවුරුදු උත්සවයක් කිව්වොත් අන්තිමට තෑගි තියෙන්නත් ඕනේ. ඉතින් තුන් දෙනාටම එක විදිහට මේගොල්ලන්ගේ ඉස්කෝලේ වැඩවලට ඕන කරන පුංචි පුංචි දේවල් එකතු කරලා තෑගි පාර්සලයක් හදලා තුන් දෙනාටම බෙදලා දුන්නා. චුටි පුතා පොඩ්ඩක් මූ ඩවුල් වෙලා ඉන්නේ අන්තිම තරගෙන් පෙරදුනා කියලා. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට අපේ ලස්සන අවුරුදු උත්සවයේ අවසන් වුණා. ඉතින් එදාම තමයි මගේ අම්මගේ උපන්දිනේ ඉදලා තියෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසේ 18 වෙනිදා. එයා කට්ටියම එකතු වෙලා අවුරුදු උත්සවත් ඉවර කරලා අපි කට්ටියම අම්මගේ උපන්දිනේ වෙනුවෙන් කේක් එකක් කැපුවා. මම ගෙදරම හදපු කේක් එකක් මම අයිසිං කළේ නැහැ. මොකද මේ දවස්වල සීනි කාලා පැණ්ඩස එපා වෙලා තියෙන්නේ. ඒක නිසා අපි කට්ටියම එකතු වෙලා මගේ අම්මගේ උපන්දිනේ මේ විදියට සැමරුවා. ඉතින් මගේ අම්මට නිදුක් නිරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මේ වෙලාවේ මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. යම් කිසි විදිහකට ඔළුව උස්සගෙන හරි පාරේ යන්න පාර පෙන්වුවා නම් ඒ මගේ අම්මගේ ආශිර්වාදය සහ මඟ පෙන්වීම නිසා කියලා මම හොඳටම දන්නවා. ඉතින් මේ වගේ පවුල කට්ටියත් එක්ක එකතු වෙලා මගේ අම්මගේ උපන්දිනේ සමරන්න පුළුවන් වුණ එක මට ඇත්තටම ලොකු සතුටක් වගේම ලොකු ආශිර්වාදයක්. මේ අප්‍රේල් මාසේ 19 වෙනිදා මගේ අම්මගේ දනිස් සමාරු වලට අතරයිටිස් වලට හොස්පිටල් එකට යනවා තෙරපිස් වලට. ඉතින් මේ අලුත් අවුරුද්දෙන් පස්සේ අපි හම්බුණු පළවෙනි දවස නිසා පුංචි අලුත් අවුරුදු උත්සවයක් ඒ වගේම අලුත් අවුරුදු කෑම මේසයක් හොස්පිටල් එකෙන් ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඒකට සම්බන්ධ වෙලා එදා දවසේ පුංචි සර්ප්‍රයිස් එකකුත් තිබුණා අපිට. ඒක බලන්න අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න. Come on!
දා ලොකු වැස්සක් වැස්ස වුණත් මේ වගේ පුංචි පුංචි තරඟ ගොඩක් වෙලා තිබුණා. මේ තරඟ දිනපු අයට මේ වගේ තෑගි බෙදා දෙන්නත් අමතක කළේ නැහැ. ඉතින් ඒ වගේ ලස්සන දවසක් එදා දවසේ ගත කරන්න පුළුවන් වුණා. ඒ වගේම මෙන්න මේ වගේ සරුසාර කෑම මේසයකුත් ලෑස්ති කරලා තිබුණා. ඊට කලින් දවසේ මගේ අම්මගේ උපන්දිනේ නිසා එදා ඒ කට්ටිය එකතු වෙලා මගේ අම්මා වෙනුවෙන් කේක් ටිකකුත් කපන්න අමතක කළේ නැහැ. ඉතින් එදා දවසේ මගේ අම්මා වෙනුවෙන් කේක් එකක් කපලා හැමෝටම කේක් කවලා හැමෝම ආශිර්වාද කළා දීර්ඝායුෂ නිරෝගීකම. ඉතින් මේ හැම දිනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම මේ අවස්ථාවේ අපේ සතුට වෙනුවෙන් මේ වගේ දෙයක් සංවිධානය කළාට ඒ වගේම අපේ නිරෝගීකම වෙනුවෙන් මේ වගේ සායන පවත්වනවට හොස්පිටල් එකට ඒ වගේ මේ හැම දිනාටම මම මේක අවස්ථාවක් කරගන්නවා ගොඩාක් ස්තුතියි කියලා කියන්න. අලුත් අවුරුද්ද කියන්නෙම සතුටු හිතෙන මතක. ඉතින් අලුත් අවුරුද්ද පුරාවටම මේ වගේ ලස්සන සතුටු හිතෙන දේවල්, ආශිර්වාද, සුබ පැතුම් හැම දෙයක්ම එකතු වෙන එකට මගේ හිතේ තියෙන අප්‍රමාණ සතුටක්. ඉතින් මේ හැම දෙයකටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා වගේම අප්‍රේල් මාසේ පුරාවටම අපිත් එක්ක රැඳිලා හිටපු ආලා හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.